අපි උදේ ඉඳන් මතක් කරනවා වගේම අද දවසේදී අග්නි ආයතනයත් එක්ක එකතු වෙලා ශාන්ත ජෝන් ගිලන්රට හමුදාවේ මේ වැඩසටහන වෙනුවෙන් අපි අද මේ ස්ථානයට ඇවිල්ලා මේ දරුවන් වෙනුවෙන් වතුර සහ ජීවනීය බෙදා දීමේ කටයුත්ත සිද්ධ කරන්න තමයි මේ ස්ථානයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේදී මේ ස්ථානයට තවත් විශේෂ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ තමයි ශාන්ත ජෝන් ගිලන්රට හමුදාවේ කොළඹ දිස්ත්‍රික් දිසා කොමසාරිස්තුමන්. ඉතින් සේනානායක මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මොකද හිතෙන්නේ අද දවස ගැන? බොහොම සතුටුදායක දවසක්. මොකද නිරෝගිමත් දරුවෙක් බිහි කිරීමත් ඒ දරුවන්ට යහපත් ආකල්ප සිතුවිලි පහළ කිරීමත් ඒක බොහොම ගුණාංග පැවති හඟු පින්කමක්. ශාන්ත ජෝන් ගිලන්රට හමුදාවේ නොයෙකුත් මේ වගේ වැඩසටහන් අපි කරනවා. ඒ කරනකොට මේක දායකත්වය අග්නි ආයතනයට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. රශ්මිය ධාරාව වැඩිම කාලයක මම හිතන්නේ ලංකාවේ කවදාවත් නොයවිරු විදිහට පහසුතාවයට පත් වෙලා ඉන්න දරුවන්ට මේ පීඩාවේ සහනයක් ලබා ගැනීමට ඔබතුමන්ලා කරන පූජා උපහාරය අපි බොහොම ස්තුතියෙන් පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහනට අමතරව අපිට ආරංචි වුණා පහුගිය දවස්වල ලොකු වැඩසටහන් රාශියක්ම සිදු කරනවා කියලා. මොනවද ඒවා? මේ පසුගිය මෑතකදී වෙච්ච ගංවතුර නායම් සම්බන්ධව ශාන්ත ජෝන් ගිලන්රට හමුදාව විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයත් අනිත් දිස්ත්‍රික්කත් සම්පූර්ණයෙන්ම ඒවා ආවරණය කිරීම සඳහා ආධාර ප්‍රථමාධාර උපකරණ ඖෂධ වර්ග බෙදා දීම ඒවා අපි වෛද්‍යවරුන් සමග එක්ව ඒ වැඩසටහන දියත් කරා. හරි බොහොම ස්තුතියි. ඉතින් අත්වැල් බැඳගත්තට අග්නි ආයතනයත් එක්ක මේ විදිහට thank you very much. හරි අපි ආයෙමත් හම්බ වෙමු. මේ වැඩසටහන මේ විදිහටම අපි ක්‍රියාත්මක කරගෙන යනවා. අපි නැවත වතාවක් ඔබත් එක්ක සම්බන්ධ වෙන්න මේ වැඩසටහනෙන් අනතුරුව.